ආයිබෝවන් කියලා පිළිගන්නවා හැමෝම මගේ YouTube channel එකට subscribe කරලා set වෙන්න. අපි යම් වීඩියෝ එකට. ගොඩක් අය දන්නවා මේ තැන මොකද්ද කියලා. මේ තමයි මාතර කොග්ගල තියෙන මාටින් වික්‍රමසිංහ මහත්තයා ජීවත් වුණු තුමාගේ නිවස. ඒක නිවස යාබදුව පිහිටි කෞතුකාගාරය. අපි ගිහින් බලමු මෙතන මොනවද බලන්න තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධ අම්බලන්ගොඩ කෝලංනාට්‍ය රූකඩ වලට භාවිතා කරපු වෙස් මොහොන ඒ වගේම රූකඩ වාද්‍ය භාණ්ඩ තැන්පත් කරලා තියෙන ගැලරිය. මම හිතන්නේ මේ ඇත්තම වෙස් මොහොන ඇත්තම ඒ කාලේ භාවිතා කරපු රූකඩ වෙන්න ඕන. මෙතන තැන්පත් කරලා තියෙනවා ඒ කාලේ භාවිතා කරපු සියලුම සංස්කෘතීන් වලට අදාළ වාද්‍ය භාණ්ඩ. උඩරට පහතරට සබරගමු ටැමිල් බෙර රබන් හැම වාද්‍ය භාණ්ඩයක්ම වගේ මෙතන කාලේ පාවිච්චි කරපු දේවල් තැන්පත් කරලා තියෙනවා. ගොඩක් පාරම්පරික උපකරණ, ඒ කියන්නේ කෘෂි උපකරණ, එක එක කර්මාන්තවල භාවිත කරපු උපකරණ, විවිධාකාරයේ පාරම්පරික භාණ්ඩ මේ ගැලරිය තැන්පත් කරලා තියෙනවා. ඒ කාලේ ලංකාවේ විවිධ තරාතිරම් වල හිටපු මිනිස්සුયો ගෑනු පිරිමි අය අඳපු ඇඳුම් මෝස්තර ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. කෞතුකාගාරයෙන් එළියට ආවම තමයි තියෙන්නේ මෙන්න මේ ලොකු යාඩ් එක. මේ යාඩ් එකේ නවත්තලා තියෙන්නේ ඒ කාලේ භාවිතා කරපු බර කරත්ත දෝලාවන්, කියන්නේ ගමන් බිමන් යන්න භාවිතා කරපු යාන වාහන තමයි මෙතන තියෙන්නේ. සමහර ඒවා නම් ගොඩක් පරණයි. මම හිතන්නේ ඇත්තට මේ කාලේ භාවිතා කරපු දේවල් මේ තියෙන්නේ. ඒ වගේම දීවර කර්මාන්තේ භාවිතා කරපු දීවර බෝට්ටු, සමහර බෝට්ටු මං හිතන්නේ අඩි 50ක් 30ක් වගේ දිග බෝට්ටු මෙතන තියෙනවා. මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ නිවස පහු කරලා නිවස ඇතුලෙන් ආපහු එළියට ආවට පස්සේ තියෙනවා ලොකු හෝල් එකක්. ඒ හෝල් එක ඇතුලේ තියෙන්නේ මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ ජීවිත කතාව ඇතුලේ සිද්ධ වුණු වැදගත් අවස්ථාවල ෆොටෝ. يعني ෆොටෝ රාමු කරලා ලස්සන මෙතන දෙපැත්තේ තියලා තියෙනවා. බලාගෙන යන්න පුළුවන්. මේ ෆොටෝ ගත්තු කැමරාවත් මෙතන තියලා තියෙනවා. වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන් හිටපු හැමෝටම thank you. මේක ගොඩක් පොඩි වීඩියෝ එකක්. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න, subscribe කරලා නැත්නම් subscribe කරන්න. ආයි වීඩියෝ එකෙන් සෙට් වෙමු.